ඊයානේ දැන් කාලේ කොල්ලොන්ගේ මේ ඩ්‍රීම් එක තියෙන බඩුවක් ගහන එකද? ලයික් කෙලින්ම කිව්වොත් මන් දන්නේ මේ ළඟ මේ මෑතකදී මන් දැක්කා TikTok එකේ Instagram එකේ Facebook එකේ හැම තැනකටම ගියොත් එම අර මියා Z කියලා පොන් ස්ටාර් කෙනෙක් ලංකාවට ඇවිල්ලා අපේ දිනෙල් මල්ලි ගිහිල්ලා එයත් එක්ක ෆොටෝස් නැත්නම් කන්ටෙන්ට් වීඩියෝ අරව මේ හොදලා ඉන්නවා ඒ වලට ඔන්න හා හෝය වැඩේ වෛරල් යනවා හරිද දැන් දිනෙල් ගිහිල්ලා ඒ මනුස්සයාගේ වැඩක් කරගත්තේ ඒක ඒ මනුස්සයාගේ පර්සනල් වැඩක් හරිද ඒ ගෑනු එක්කෙනා ප්‍රොෆෙෂනලි පොන් ස්ටාර් වෙන එක ඒක ඉතින් එයාගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එක ඒක අපිට අදාළ කතන්දරයක් නෙමෙයි ඒක ලංකාවේ දෙයක් නෙමෙයි ලංකාවේ පොන් ඉන්ඩස්ට්‍රි එක ඉලීගල් දෙයක් වුණාට අනිත් රටවල් වල එහෙම නැහැ සෝ ඉතින් ඒක ඒගොල්ලෝගේ ප්‍රශ්නයක් ඉතින් පොන් බලන එක ඒකත් ඉතින් බලන උන්ගේ වැඩක් ඒක අපිට අදාළ කතන්දරයක් නෙමෙයි ඔක්කොමේම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මට තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා ලංකාවේ දැන් කාලේ දැන් ඒ කමෙන්ට් සෙක්ෂන් එකේ ගිහිල්ලා කියවුවම බුදු අම්මෝ හීනෙට ගිය කොල්ලෙක් මෙහෙම තමයි වෙනු හෙන්න හැලියද මම දැක්ක මේක ගැන අපේ කාලිත් වීඩියෝ එකක් කරලා දාලා තියෙනවා මම දැක්කා ඇත්තටම මට මාර විදිහට හිරිකිත හිතුණා මම කල්පනා කරා ඇත්තටම දැන් එන ටීනේජර්ස්ලා 20s වල ඉන්න ළමයිගේ මාර පව් අනිත් පැත්තෙන් මේ අපේ සමහර කන්ටෙන්ට් වලට වැටෙන කමෙන්ට්ස් තියෙනවානේ අයියෝ නිකන් කියන්නේ උන්ට ඇඟේ පොඩි කෑල්ලක් දැක්කත් නිකන් අපිව බඩුවක් කරලා ඉවරයි අනිත් එක මේ කකුලේ නියපොත්තක් දැක්කත් ඒකටත් නිකන් ආයේ නිකන් මාන්දම හැදෙන විදිහේ ලෙවල් එකේනේ අපේ කමෙන්ට්ස් එන්නේ. එතකොට මට හරි ප්‍රශ්නයක් තිබ්බා මේ දැන් කාලේ සමාජෙට මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. හැබැයි මේ දිනල්ගේ තිබිච්ච කරන්ටුත් ගියා ඒසේ. හැබැයි දිනල්ගේ තියෙන මේ කන්ටෙන්ට් වලට තිබිච්ච කමෙන්ට්ස් දැක්කම මං හිතුවා ඇත්තටම බැරින්නම් මේ නෝමල්. මොකද මේ වගේ මන්ද මානසික මිනිස්සු තමයි ලංකාවේ දැන් ඉන්න ළමයි ගොඩක්ම බහුතරයක් හැදිලා තියෙන්නේ කියලා. මොකද කියන්නේ ඒ මිනිසුන්ගේ ජීවිතේ ලොකුම හීනෙ තියෙන්නේ බැරින්නම් අර වගේ වැඩකට. ඒ කියන්නේ වෙන වැදගත් දෙයක්, පළදායී දෙයක්, එහෙම ජීවිතේ ගොඩ ගන්න ඒව කිසි දෙයක් නෙමෙයි. අර සෙක්ෂුවල් ඇරියස් එක ඇත්තටම ඉන්න කොටින්ම කිව්වොත් එහෙම. ඒ මදිවට මේ මිනිසුන්ව ගෙනල්ලා පොඩ්කාස්ට් වීඩියෝ කරලා දාලා මම දැක්ක එකක කමෙන්ට් එකක් දාලා මේ ස්ක්‍රීන්ෂොට් එකක් එක්ක Facebook එකේ පෝස්ට් එකක් යනවා. ආයාව මේ එක ගර්ල් කෙනෙක් දාලා තියෙනවා මම දැක්කා මේ ඔයා වගේ ගෑනු ළමයින්ගෙන් අපිට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා like what ඇඟ විකුණන එක okay if that is a choice ඔක්කොටම කලින් ගන්න ඕනේ මේ වගේ දැන් අපි දැන් normal ගෑනු ළමයෙක් දැන් මොඩල් කෙනෙක් ඇවිල්ලා මොඩල් කරලා පින්තූර ටිකක් දැම්මොත් හරියට දැන් අපි උනත් මේ content create කරන ඒවලට අපිට උනත් සමහර වෙලාවට comment section එකේ දාන වෙලාව දෙනවා මොකද්ද හාල් කෑලි මොකද්ද ප්‍රොමෝට් කරන්න එපාද ඔන්න මොනවද කියලා මොනවා හරි ඒව දානවනේ එතකොට දැන් ඇත්තටම මේ වගේ චරිත ගෙනල්ලා ඉන්ටර්විව් එකක් කරනවා කියන්නේ what do you want to know ඒ මනුස්ස පොන් ඉන්ඩස්ට්‍රි එකට ඇවිල්ලා එයා ගත්ත ගෙවල් ගැනද වාහන ගැනද අරව ගැනද මේවා ගැනද ඒව ගැන කියලා අපේ කට්ටියට කියන්නේ ඒවා ආදර්ශමත් වෙන්න කියලාද මට තේරෙන්නේ නැහැ මේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලට ඇයි සමාජමය වගකීමක් නැත්තේ කියලා ඔක්කොටම කලින් මට ඒක ඇල්ල තේරෙන්නේ නැහැ අනිත් පැත්තෙන් ඉතින් ඇත්තටම අර මං කිව්වා වගේ මේ ගෑන් ළමයි එහෙම පව ඕගොල්ලන්ට මොකද්ද මේ ගැන හිතෙන්නේ මේ දැන් කාලේ සමාජයේ ඉන්න මිනිස්සු ගැන මොකද්ද හිතෙන්නේ මොකද මට නම් දැන් අපේ ඉස්කෝලේ ගිය කාලේ ඇත්තටම හිටිය කොල්ලෝ සුපර් ඇත්තටම හරිද මේ යාළුවෙක් හැටියේ කාමර ගානේ උස්සගෙන යන ඒ වගේ මන්දමානසික ලෙඩු හිටියේ නෑ ඒ කාලේ බැලුවේ ගෑන් ළමයා පුළුවන් තරම් පරිස්සම් කරන අතකින් ඇල්ලුවත් ඒක බලනවා කවුද වටේ ඉන්නේ ප්‍රශ්නයක් වෙයිද අනිතක ඈත ඉඳන් බලන් ඉන්නවා ගෑන් ළමයා ගෙදරට යනකම් මට ඔය එක්ස්පීරියන්සස් තියෙනවා ඇත්තටම ඒ කාලේ මාර සුන්දරයි ඒ කාලේ පිරිමි ඇත්තටම අර නිකන් ජෙනුයින් පිරිමි ඒ කාලේ හිටියා දැන් ඉන්න අය දැන් මට එන මෙසේජස් මට කිව්වා මට සමහරවිට පිරිමි ගැන ඇත්තට මාර නිකන් අර කලකිරීමක් එනවා like really මේ සමාජය යන්නේ කොහෙටද කියලා නම් මට නම් ඇත්තටම තේරෙන්නේ නැහැ මොකද දැන් ඔය කියන විදිහටම දැන් ඔය පොන් ස්ටාර්ට මාර විදිහට දුන්නනේ රෙස්පෙක්ට් එකක් බුදු අම්මේ නිකන් සිහිනේ කුමාරිකාව කියලා කිව්වනේ හැබැයි දැන් ඔය දෙන රෙස්පෙක්ට් එක ඒ මිනිස්සයා ඔය පොන් ස්ටාර් කෙනෙක් වෙලා තියෙන්නේ මේ අසරණකමකට නෙවෙයිනේ එයා ඇඟ විකුණන අසරණකමකට නෙමෙයි එයාගේ ඉන්ටර්විව් එකේදී මම දැක්කා එයා එන්ජොයි කරනවා yes obviously ඔය හැම මිනිස්සෙක්ම ඒ සබ්ජෙක්ට් මට වචන කියන්න බෑ ඒ සබ්ජෙක්ට් එක obviously හැම මිනිස්සෙම එන්ජොයි කරන දෙයක් හැබැයි එයා ඒක ඒ ඉන්ඩස්ට්‍රි එකක් විදියට එයා ඒක කරන්නේ එයා ඒක කැමැත්තෙන් දින හැබැයි දැන් ඔය අපේ ස්පා වල ඉන්න ගෑනු ගැන කතා කරමුකෝ එහෙනම් ඒ මිනිස්සු ඕක එන්ජොයි කරන හින්දා නෙමෙයි කරන්නේ හද්ද අප්පිරියාවෙන් කරන්නේ හැබැයි තමන්ට කන්න අඳින්න ඒ රස්සාවක් හොයාගන්න හරි ඒ තියෙන ආර්ථික අපහසුකම් හින්දා හරි මොකක් හරි හේතුවක් හින්දා තමයි ඒ තැනට වැටලා තියෙන්නේ. ඒතර අපේ මිනිස්සු ගිහිල්ලා ඒ මිනිස්සුන්ට හදන පද ඒකට යන ස්පා එකට යන පිරිමියා සුපර්. හැබැයි ඒ ගෑනුවෙක් නා බඩුව.
ආදරේ නාමයෙන් ගොඩක් ගෑනු ළමයි දැන් මේ ලව් කරන්න ගිහිල්ලා වීඩියෝ ලීක් කරගෙන ඒ ලීක් වෙච්ච එක හරහා බඩු වෙනවනේ සාමාන්‍යයෙන්. එතකොට ඒ ගෑනු ළමයිම බඩු කරන්නේ කවුද? ඔය කියන සෝෂල් මීඩියා වල මිනිස්සුමනේ. එතකොට ඔය හීනයක් හැබෑ කරගත්තා කියලාද එතකොටත් කියන්නේ? ඇයි දෙවිදියකට මිනිස්සුන්ට සලකන්නේ? මම දන්නේ මේ ඉන්සිඩන්ට් එකෙන් මම තේරුම් ගත්ත දෙකයි තියෙන්නේ. අපේ ලංකාවේ සෑහෙන මානසික රෝගීන් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඒක කොහොමත් මේ content creating world එකේ ඉන්න ගෑනු ළමයි ගොඩක් දෙනෙක් දන්නවා ලංකාවේ පිරිමි මේ එවන messages comments දැක්කම ඇත්තටම හිතෙනවා definitely මේ මොකක් හරි මානසික රෝගී තත්ත්වයක් තියෙන පිරිමි කොට්ටාසයක් ඔක්කොම නෙවෙයි මේ කිව්වා මම ඊළඟ පිරිමි ටික මාතක තරයි ඔක්කොමල්ලා නෙවෙයි සමහරක් ප්‍රතිශතයක් විදියට ගත්තාම 120ක් විතර වගේ දැන් ඉන්නවා ඒ වගේ කට්ටිය. මේක බාල මහලු වේදයක් නැතුව ස්ප්‍රෙඩ් වෙලා තියෙනවා දැන් මේ මානසික රෝගී තත්ත්වය. ඒ කියන්නේ සෙක්ෂුවල් ඇරියස් එකක් තියෙන්නේ. මේක ඇත්තටම හරි සෙක්ෂුවල් এডুকেෂන් එකක් ලංකාවේ තිබ්බනම් මේක ගොඩාක් වෙලාවල් වලට මේක සමතේකටපත් වෙයි. මේක මේ මාර දෙයක් කියන කෑල්ල සමහරට අයින් වෙයි. අනිත් එක ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේක මේ ඇත්තටම එලිපිට කතා කරන්නේ මේක වරදවා තේරුම් ගන්න එපා. එලිපිට කතා කරන්නේ මේක ගොඩක් දෙනෙක් එක්ක කතා කරාම ගොඩක් පෞල් ජීවිතවල වලට පවා බලපාලා තියෙන දෙයක් මේ පෝන් කියන දේ. මොකද ගොඩක් වෙලාවට පිරිමි පෝන් බලලා ඒකේ තියෙන performance ඒක ඇක්ට් එකක් කියන දේ ඔලුවට ගන්නෙ නෑනේ. එතකොට ඒක බලාපොරොත්තු වෙනවා තමන්ගේ වයිෆ් කෙන්. ඒක කමියුනිකේට් කරන්නේ නැතුව අර මනුස්සයා දන්නවද මොකද්ද කතන්දරය කියලා. ඊට පස්සේ ඉතින් ඒ මනුස්සයත් එක්ක ඒ පෞල් ජීවිතේ නැති කරගන්න. ඊට පස්සේ වටේ යන්න ගන්නවා මේ වෙන ගෑනු ළමයි එක්ක නැත්නම් තරුණ ගෑනු ළමයි එක්ක. ඔය වගේ සම්බන්ධකම් තියාගෙන ඒ තියෙන performances ගන්න. එතකොට තමන්ගේ පෞල් ජීවිතේ නැති කරගෙන යන්නේ මොකද්ද? අනවශ්‍ය දෙයක් කරහා අන්තිමට එයාට ජීවිතේ එක තැනකදී තමයි තේරෙන්නේ අනේ අර මගේ පවුලේ කියන්නේ මගේ බැඳපු ගැහණිය හිටියා නම් අඩු ගානේ මැරෙන්න යන වෙලාවට වතුර උගුරක් හරි දෙන්නේ මේ මනුස්සයා ඉඳීනි කියලා. ඉතින් ඇත්තටම මේක හරි විස බීජයක් වෙලානේ තියෙන්නේ. ඉතින් බලන එකවත් මේවා සමාජයේ තියෙන එකවත් නෙවෙයි ප්‍රශ්නේ. තමන් බුද්ධිමත් වෙන එක තමයි තියෙන වැදගත්කම. ඕගොල්ලෝ මොකද්ද මේ සබ්ජෙක්ට් එක ගැන හිතන්නේ? මට සාමාන්‍ය සමාජයේ ඔය වගේ දෙයක් දැක්කම ඉතින් උන්නුහේ ඇවිල්ලා කියවන්න ඕනනේ ඕක ගැන. ඉතින් ඕගොල්ලෝ මොකද්ද මේක ගැන හිතන්නේ? කමෙන්ට් කරන්න බලන්න.